ඔයා බුද්ධිමත්ද? නැත්නම් ඔයාගේ මොළය ඔයාට බොරුවක් කියනවද? අද මම ඔයාට දෙන්න යන්නේ 99ක් දෙනා බරක් දෙන IQ ප්‍රශ්න දෙකක්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මෙන්න මෙහෙම හිතන්න. සිරකරුවෙකුට මරණ දඬුවම නියම වෙලා තියෙනවා. නමුත් රජු ඔහුට එක අවස්ථාවක් දෙනවා. රජු කියනවා පෙට්ටි දෙකක් තියෙනවා. එකක ජීවිතය කියලා තියෙනවා, අනෙක් පෙට්ටියේ මරණය කියලා තියෙනවා. ඔයා තෝරන එක අනුව ඔයා ජීවත් වෙයි නැත්නම් මරයි. හැබැයි මෙතන තියෙන්නේ අඳුරු රහසක්. රජු සිරකරුවට හොරෙන් පෙට්ටි දෙකෙහිම මරණය කියලා ලියලා තියෙනවා. වාසනාවකට වගේ සිරකරුවා මේක දකිනවා. දැන් ප්‍රශ්නය තමා සිරකරුවා බේරෙන්නේ කොහොමද? ඒ වගේම තමා මේ කොළ කෑලි දෙක දාලා තියෙන පෙට්ටි දෙක ඇතුළට එකම වගේ නමලා. ඉතින් ඒ කොළ ඇතුලේ තමා මරණය එහෙමත් නැත්නම් ජීවිතය කියලා ලියලා තියෙන්නේ. ඉතින් මල් ලබා දෙන කාලය ඇතුළත ඔයාට පුළුවන් නම් සිරකරුවා බේරෙන්නේ කොහොමද කියලා කියන්න. ඔයා සුපිරි වැට්ටෙක්. හිතන්න. මේක සාමාන්‍ය විදිහට බැලුවොත් නම් ඔයාට විසඳන්න බෑ. සිරකරුවා කරන්න ඕනේ මෙන්න මේකයි. ඔහු එක් කොළයක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඒ කොළේ වහාම ගිල දාන්න ඕනේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ එකම එක කොළයයි. රජු එක බලනවා එතන ලියලා තියෙන මරණය කියලා. එහෙනම් තාර්කිකව ඒකෙන් රජුට පිළිගන්න වෙනවා ඔහු කිලලා තියෙන්නේ ජීවිතය කියලා තිබ්බ කොළේ කියලා. ඉතින් සිරකරුවට බේරෙන්න නම් මෙන්න මෙහෙම කරන්න වෙනවා. එතෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයා මේකට උත්තරේ ගත්තද නැද්ද කියලා. හරි. දැන් දෙවෙනි ප්‍රශ්නය. මේකත් 99ක් දෙනා වැරදි කරන IQ ප්‍රශ්නයක්. ගොළු බෙල්ලෙක් අඩි 20ක් ගැඹුරු ළිඳක පතුලෙම ඉන්නවා. දවල් කාලයේදී ඔහු අඩි 3ක් ඉහළට නගිනවා. ඊට පස්සේ ආයේ රාත්‍රියේදී ඔහු අඩි 3ක් පහළට ලිස්සලා යනවා. මෙන්න මේ විදිහට දවසින් දවස ගිහිල්ලා මෙන්න මේ කියන ගොළු බෙල්ලට ළිඳෙන් උඩට එන්න දවස් කීයක් යනවද කියන එක තමයි මන් මේකෙන් ඔයාගෙන් අහන්නේ. බොහෝ දෙනා කියන්නේ දවස් 20යි කියලා. ඒක වැරදි. සත්‍ය පිළිතුර දින 18ක්. මෙන්න මෙහෙමයි ඒක විසඳන්නේ. 17 වෙනි දිනේ අවසානයේ ඔහු අඩි 17ක් ඉහළට පැමිණලා තියෙනවා. 18 වෙනි දින ඔහු අඩි 3ක් නගිනවා. ඒ කියන්නේ කලින් නැග්ග අඩි 17යි අර 3යි අඩි 20යි. ඉතින් ඔහු එවෙලෙ ළිඳ කටට එනවා. ළිඳ කටට ආවට පස්සේ ඔහු ආයේ පල්ලට බහින්නේ නැහැ. මොකද එතනින් ඔහුට ළිඳෙන් එතර වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න දෙකෙන්ම එක දෙයක් පැහැදිලි. IQ කියන්නේ ගණන් හෝ මතකය නෙමෙයි. හිතන විදිහ. ඔයාට මේ ප්‍රශ්න ගැන මොකද හිතෙන්නේ? ඔයාගේ දෙකම හරිද? නැත්නම් එකක් හරිද? නැත්නම් එකක්වත් හරි නැත්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කැමති කෙනෙක් නම් channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.